ඔයාලට කොහොමද? ඉතින් අපි අද ලේසියෙන්ම කොහොමද දකුණේ රසට ගෙදර තියෙන දේවල් වලින් මාළු ඇඹුල් තියල එකක් හදාගන්න කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි ගොරක පේස්ට් එකට ලුණු සහ ගම්මිරිස් එකතු කරලා මේ වගේ අතේ නොඇලෙන පදමට පොඩි පේස්ට් එකක් විදිහට හදාගන්නවා. ඊට පස්සේ අපි භාජනයක් අරගෙන ඒකේ පතුලට කරපිංචා සහ රම්ප එකතු කරනවා. මෙතනදී මට මැටි භාජනයක් නම් නැහැ මේ වෙලාවේ හොයාගන්න. ඒ නිසා ලංකාවේ ඉන්න ඔයාලට නම් මැටි භාජනයකට මේක හදාගන්න පුළුවන්. මම පෑන් එකක් තමයි යූස් කරන්නේ. ඉතින් මේ විදිහට කපාගෙන හොඳට හොදගත්ත මාළු කෑලි ටික අපි මේ ග්‍රේවි එකේ එහෙම නැත්නම් මේ අපි හදාගත්ත පේස්ට් එකේ හොඳට තවරගෙන මේ මාළු කෑලි ටික අර අපි රම්ප කරපිංච දාගත්ත භාජනයට දාගන්නවා. මෙතනදී තව දෙයක් ඔයාලට කියන්න ඕනේ. අපි මාළු කෑලි මේ විදියට භාජනය ඇතුලෙන් දාගන්නකොට එකකට එකක් නොගෑවෙන විදියට දාගන්න ඕනේ. මාළු ගොඩාක් මේකට පාවිච්චි කරලා එක පිට එක මාළු කෑලි තියලා අපි පාවිච්චි කරන්නේ නැහැ, උයාගන්නේ නැහැ. මොකද එහෙම වුණාම මාළු ඉක්මනට කැඩෙන්න බලනවා. අපි මෙතනදී මාළු එක ලිපේ තියාගත්තට පස්සෙත් හැඳි භාවිතා කරන්නේ නැති වෙන්න මග බලා ගන්න ඕනේ. මාළු එක අපිට එහා මෙහා කරන්න ඕනේ නම් අපි පොඩ්ඩක් භාජනය හොලවලා තමයි මාළු එක පොඩ්ඩක් එහා මෙහා කරගන්න. ඔයාලට ඉක්මනටම මේවා වැඩට යන අයට උනත් පහසුවෙන් හදලා තියාගන්න පුළුවන්. මම මේක අපේ ෆ්‍රිජ් එකේ පහළ කොටසේ තියලා තියාගන්නවා සතියක් දෙකක් නෙවෙයි මාසයක් උනත්. ඉතින් මේ විදිහට පොඩ්ඩක් හොලවලා මම නම් චොප්පි ස්ටික් එකක් භාවිතා කරලා තමයි මාළු කෑලි එහා මෙහා පෙරලා ගන්නේ. අඩුම ගින්දරේ තමයි මේක පිස ගන්න ඕනේ. කලබලේ කරන්න බෑ. මේ විදිහට මාළු තැම්බෙන විදිහ බලලා මාළු එහා මෙහා කරගෙන අපිට මේක රසට හදාගන්න පුළුවන්. වැඩි වතුර පාවිච්චි කරන්නේ නැහැ අපි මේකට. අර අපි ග්‍රේවි එක හදාගන්න ගන්නපු පේස්ට් එක හදාගන්න ගන්නපු වතුර ප්‍රමාණයම තමයි මේ තියෙන්නේ. මම නම් විනාඩි 30ක් විතර තමයි මේක උයාගත්තේ. උයාගෙන ඉවරුනාට පස්සේ හොඳටම වේලෙන ගතියක් එනකම් මෙන්න මේ විදියට අපිට ලස්සනට රසට හදාගන්න පුළුවන්.